අපිත් එක්ක මේ අවස්ථාවේ එකතු වෙනවා ඉන්දිරා පිළිකාබාරයේ සුව අරණ ළමා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මනෝ උපදේශිකා ප්‍රියානි කුමාරනායක මහත්මිය. ඉතින් මම මුලින්ම දැනගන්න කැමතියි අද දවස ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම අපිට හරිම සතුටුයි දරුවන්ගේ අද ළමා දිනය වෙනුවෙන් තේමාව වන්නේ ආදරයෙන් සුරකින්න අපිට ලොවක් දිනන්න කියලා. ඒ තේමාව මම ඇත්තටම හිතනවා අපේ ඉන්දිරා පිළිකාබාරයේ සුවර්ණට ඒ තේමාව හොඳටම ගැලපෙනවා කියලා. මොකද අපි මෙතනදී ඇත්තටම දරුවන්ගේ ආදරයෙන් එයාලව සුරකින්න අතරම එයාලට හෙට දිනන්න එයාලට උදව් කරන එක තමයි අපේ ආයතනයේ සිද්ධ වෙන්නේ. එතකොට මම දැනගන්න කැමතියි දැන් මේ වගේ රෝගී තත්ත්වයක් කියන්නේ වැඩිහිටියෙක්ට පවා මානසිකව දරා ගන්න අමාරු දෙයක්. ළමා මනසට කොහොමද මේක දැනෙන්නේ? ඒක ඒ තත්ත්වයට මුහුණ දෙන්න ඔබේ ආයතනයෙන් ලැබෙන සහයෝගය මොන වගේද? ඇත්තටම දැන් දරුවන්ට පොඩි ළමයින් ඇත්තටම එච්චර එහෙම අවබෝධයක් නැහැ. තරුණ දරුවෝ නම් එයාලා ඔය මේ සමාජ ජාල ඔස්සේ එයාලගේ රෝගී තත්ත්වය ඊගාට එයාලට ප්‍රතිකාර කොහොමද ඊගාට ප්‍රතිකාර වලින් එන අතුරු ප්‍රතිඵල මොනවාද ඒව ඔක්කොම ඒගොල්ලෝ සර්ච් කරලා බලලා ඉවර වෙලා ඒ අනුව එයාලා ක්‍රියා කරන ඒ කියන්නේ සමහරලාට එයාලා බෙහෙත් ගන්නෙත් නැතුව ගෙදර වලල යන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාවවලදී මම මනෝපදේශිකාවක් විදියට එයාලට ඒ සම්බන්ධව කතා කරලා දිගටම එයාලගේ ප්‍රතිකාර දිගටම සිදු කරන්න උදව් කරනවා. ඊට අමතරව අපේ ආයතනය ගැන ගත්තොතින් අපේ ආයතනය මම ඇත්තටම කතා කරන්නම් අපේ මේ මනෝ සෞඛ්‍යය යාලගේ වර්ධනය කරන්න කොහොමද සිද්ධ කරන්න කියලා. අපේ ආයතනය හැමදාම හවස 4 ඉඳලා 6 වෙනකන් එයාලගේ මානසික මට්ටම වැඩි දියුණු කරගන්නත් එයාලට ලිහිණ ලබා දීමටත් අපි හැමදාම 4 ඉඳලා 6 වෙනකන් අපේ රිලැක්සේෂන් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එතනදී අපිට ඇත්තටම ඉන්දියාවේ මහා කුමසාරිස්වරයාගෙන් අපිට ඒ කල්චරල් සෙන්ටර් එකෙන් යෝග වැඩසටහනක් කරනවා හැම අඟහරුවාදම. ඊට අමතරව අපේ තව U3 කියලා කණ්ඩායමක් ඉන්නවා. එයාලගෙන් අපිට ස්ටෝරි ටෙලිං ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඊට අමතරව අපිට වොලන්ටියර්ස්ලා ඇවිල්ලා එයාලා චිත්‍ර ප්‍රතිකර්ම ඒ වගේම සංගීත ප්‍රතිකර්ම ඒ වගේ දේවල් කරලා 4 ඉඳලා 6 වෙනකන් එයාලට මානසික සහනය ලබා දෙන්න අපි උත්සාහ කරනවා. අපි පණිවිඩයක් දෙමුකෝ මේ දෙමව්පියන්ට. දැන් මේ වගේ අවස්ථාවක දරුවන් කියන දෙමව්පියන් එක්කම ඉන්න කොට්ටාසයක් මේ වගේ අවස්ථාවක දරුවන්ටත් කලින් කඩා වැටෙන සමහර අවස්ථාවල දෙමව්පියන්. ඉතින් දෙමව්පියන්ට අපි උපදෙසක් දෙමු කොහොමද මේ වගේ අවස්ථාවකදී ක්‍රියා කරන්න ඕනේ කියලා. ඇත්තටම අපි දැන් ලියුකේමියා වගේ රෝගී තත්ත්වයක් ගත්තොත් ඒ දරුවෝ 75ක් 80ක් විතරම ඒ රෝගයෙන් සනීප කරන්න පුළුවන්. ඒ වගේම පියවරු පිළිකා වුණත් එහෙම ලොකු අය ගැන ගත්තොත් ඒ කෙසේ වෙතත් කියන්න තියෙන්නේ මොනවා හරි දරුවන්ගේ වෙනසක් දැක්කොතින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඒ අනුව ක්‍රියා කරන්න කියන එක තමයි හරි විදියට ප්‍රතිකාර ටික කරගන්න පුළුවන් වුණොත් දරුවෝ ඇත්තටම පිළිකාවෙන් වුණත් ජය ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරන්න එකතු වුණාට. බොහොම ස්තුතියි.